Hi everyone, welcome back to English Power Boost, right? ඔයාට අද ලස්සන වාක්‍ය පැටර්න් එකක් කියලා දෙනවා රටාවක්. මට හිතුණා නැත්තම් මම හිතුවා ඕන එකක්, right? මම හිතුවේ ඕන එකක්, right? මම හිතුවේ ඔයාද එයි කියලා. මම හිතුවේ ඔයා විභාගේ පාස් වෙයි කියලා. මම හිතුවේ අද වහී කියලා. මම හිතුවේ ඔයා මේක කරයි කියලා. කොහොමද කියන්නේ? ගොඩක් ලේසි. හිතනවාට කියන්නේ think එකේ past tense එක thought, right? Okay, I thought you would come today. මම හිතුවේ ඔයා අද එයි කියලා. right? ගොඩක් ලේසි. would පාවිච්චි කරන්නේ. right? I thought it would rain today. අද වහී කියලා මම හිතුවේ වැස්සද? නෑ. I thought you would win the match. මම හිතුවේ ඔයා මැච් එක දිනයි කියලා. මම හිතුවේ ඔයා මට ආදරය කරයි කියලා. I thought you would love me. You would love me. ගොඩක් ලේසි would පාවිච්චි කරන්න තියෙන්නේ. මම හිතුවේ ඔවුන් මට කෝල් කරයි කියලා. I thought they would call me. right? මම හිතුවේ. I thought they would call me. ඉතින් බලන්න කොච්චර ලේසිද කියලා. මම හිතුවනම් I thought ඊට පස්සේ ඉතුරු ටික I would වලින් පටන් ගන්න තියෙන්නේ. right? I thought you would call me. මම හිතුවේ ඔයා මට කෝල් කරයි කියලා. එතකොට කෝල් කරාද? මේක කරේ නෑ. නෙගටිව් ෆෝම් එකක්. right? okay. කොහොමද කියන්නේ මම හිතුවේ ඔයා මට ආදරය කරයි කියලා. I thought you would love me. okay. කොහොමද කියන්නේ මම හිතුවා ඔයා අද පාඩම් කරයි කියලා. ඔයා ඉගෙන ගනී කියලා. I thought you would study. right? මම හිතුවේ ඔයා නිදාගත්ත කියලා. I thought you would sleep. බලන්න කොච්චර ලේසිද කියලා. I thought. මම හිතුවේ ඔයා බිල ගෙවයි කියලා. කොහොමද කියන්නේ? I thought you would pay the bill. You would pay the bill. right? ඒ වගේ ලස්සන වාක්‍ය හදන්න ඉංග්‍රීසි භාෂාවම පුතේ පැටර්න් එකට තියෙන්නේ. ඒ නිසා පැටර්න් වලට ඔයා හුරු වෙන්න. right? මේවා නිකන් ලියා ගන්න. ලියාගෙන ප්‍රැක්ටිස් වෙන්න. normal use කරන්න ගෙදරදී. ගොඩක් ලේසි ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න. හැබැයි කතා කරන්න ඔයා ප්‍රැක්ටිස් කරන්න ඕනි. පුහුණු කරන්න ඕනි. එහෙම පුහුණු කෝස් එකක් අපි ළඟදී ඔයාට ඉදිරිපත් කරනවා මේ කෝස් මේ YouTube එක තුලිනුත් සහ ඔන්ලයින් ක්ලාස් එකක් ඔයාට ස්ටාර්ට් කරනවා ළඟදීම right okay අපි සෙට් වෙමු ගොඩක් ලේසි ඉංග්‍රීසි වලට ඔයා මෙච්චර කල් බය වෙලා හිටියනම් ආයි බය වෙන්න එපා ඉංග්‍රීසි පවර් බූස්ට් එක තුලින් ඔයාගේ ඉංග්‍රීසි ගැටලු වලට ගොඩාක් විසඳුම් හම්බ වෙනවා ඒ නිසා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න ඒ වගේම ඔයාට හිතෙන වාක්‍ය ඔයාට හිතුන වාක්‍ය පහලින් කමෙන්ට් එකට ඇඩ් කරන්න okay see you in a nice next video okay bye bye